හායි ඔයාලට කොහොමද ඉතින්? ගොඩක් කාලයකට පස්සේ තමයි මම මේ vlog එකක් අරගෙන ආවේ. ඒකත් ලෝන් vlog එකක්. මගේ ෆෝන් එක කැඩලා තිබ්බා. ඒ නිසා මට වීඩියෝ ගේන එක ගොඩක් අතපසු වුණා. ඉතින් මේ මගේ උදේ වෙලාවක්, උදේවරුවක් මම මේ වීඩියෝ එක දාද්දි ඔයාලට මම good morning කියන්නම්. හැබැයි ඔයාලට good morning ද දන්නේ නැහැ. ඉතින් මම මේ හදන්නේ සෝයා මීට් හදාගන්න. ඒකට අවශ්‍ය රතු ලූණු, සුදු ලූණු, ඊට පස්සේ රම්පේ, කරපිංචා, අමු මිරිස් එන්නවට නම් මම දාගත්තේ නයි මිරිස් වගේක් තිබ්බා මගේ ළඟ. ඉතින් ඒ ටික දාලා රසට සෝයා මීට් එකක් හදාගෙන බත් කන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට කොහොමද මේ දවස්වල ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් ඉන්නා කියලා මං හිතනවා. දැන් මම මේක හදන්නේ කෑම හදලා කාලා මගේ බබා ඉස්කෝලේ නිවාඩු බබාලට මේ දවස්වල එයාව මාතර එක්කගෙන යන්න. එයා යන්නේ තනියම බස් එකට දාන්න ඕනි කොටුවෙන් හක්මන බස් එකක් තියෙනවා හයිවේ බස් එකක්. ඒකට දාන්න ඕනි 1යි ගාන වෙති. ඉතින් උදේ හැරෙද්දිත් ටිකක් පරක්කු වෙලා වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. නටුවින් ගිලෙහුණු ඉන්න මලක් සුළඟට පාවමින් මගේ හද මඩලේ නතර වෙලා සෙනෙහස් සුව විඳින්න. ඉතින් දැන් මම මේ හදන්න මගේ බෙඩ්රූම් එක අස් කරගන්න. පේනවනේ ඉතින් තියෙන හැටි. ඔයාලා බලනවා ඇති ඇයි මම මේ කර්ටන් ගොඩාක් දාගෙන ඉන්නේ කියලා. එහෙම නෑ මට කළුවර හොඳටම තියෙන්න ඕනි රැයට නිදාගනිද්දි. ඇස්සරට පොඩි හරි එළියක් වැටුනොත් මට මාර අමාරුයි නිදාගන්න. ගොඩක් කියලා යනකම් නිින්ද එන්නෙම නැහැ. ඒක නිසා මම කර්ටන් එක දාලා ඊට උලිනුත් තව ෂීට් 3-4ක් ඔය දාලා තියෙන්නේ. අනේ මන්දා ඉතින් පිස්සුනේ. උදේට ඉතින් ගේ අස් කරලා අත්තු කාලා වැඩ ඔක්කොම ඉවර වුණාම තමයි මගේ හිතට නම් ගොඩක් සැනසීමක් දැනෙන්නේ. ඉතින් ගෙදරක වැඩ තනියම කරනවා කියන්නේ ඔක්කොම වගකීම් ටික තමන්ගේ කරට අරගෙන වැඩ කරන ගෑණියක් කියන්නේ. එයා මේ මුළු ලෝකෙටම චුට්ටක්වත් ණය නැති කාන්තාවක්. ඉතින් මමත් ඒ වගේ කියලා තමයි මං හිතන්නේ. මොකද මම රැකියාවක් කරනවා, මගේ බබාව බලා ගන්නවා, එතකොට එයාට හොඳට උගන්වනවා. ඉතින් වැඩ ගොඩාක් කරන කෙනෙක් තමයි මම. ඉතින් හැම කාන්තාවක්ම එයාලා කරන මේ හැම කැපකිරීමකටම ලොකු අගය කිරීමක් කරන්නම ඕනි. දැන් නම් මේ වෙලාව 10ත් පහ වෙච්ච නිසා අපි දෙන්න හැදුවේ ඉක්මනටම කෑම ටික කාලා අපේ ඉතුරු වැඩ ටික කරගන්න. දරු පැටියා යනවා කියලා මතක් වෙද්දිත් හරිම දුකයි මට නම්. මගේ පපුව පිච්චිලා යන්න එනවා වගේ මට දැනෙන්නේ. මොකද ඇඟ පල්ලටම වෙලාම තමයි මෙයා ඉන්නේ. මෙයා හරිම උරතල්, හරිම ෂෝක්, හරිම හොඳ දරුවෙක්. ඉතින් එයා නැති වුණාම මේ මුළු ගේම විතරක් නෙවෙයි මගේ මුළු ජීවිතේම පාළුයි. පුදුම දුකක් මගේ හිතට දැනෙන්නේ. අපි දැන් මේ පාරට ආවේ ඉක්මනින්ම ත්‍රිවිල් එකක් නැගලා කොටුවට යන්න. මොකද බස් එක තියනවා කිව්වේ එකට. ඉතින් කලින් යන්න ඕනේ චීට් එකක් එහෙම අල්ලගන්න. මෙයා තනියමත් යන්නේ. දුකින් වුණත් එයාට සමු දීලා බුදු සරණයි කියලා මං ගෙදර ආවා.